ඔබ පැය ගණන් පාඩම් කළත් විභාගයට ගියාම හැමදේම අමතක වෙනවාද? ඒකට හේතුව ඔබ වැරදි විදිහට පාඩම් කරන එක වෙන්න පුළුවන්. ලෝකයේ හොඳම ශිෂ්‍යයන් භාවිතා කරන විද්‍යාවෙන් ඔප්පු කළ රහස්‍ය පාඩම් කිරීමේ ක්‍රම 3 අද මම ඔබට කියා දෙනවා. මේ ක්‍රම 3 තමයි Active Recall, Spaced Repetition සහ Teaching Method. මේවා නිවැරදිව භාවිතා කළොත් ඔබේ මතක ශක්තිය සහ ලකුණු අනිවාර්යෙන් වැඩි වෙනවා. වීඩියෝව අවසානය දක්වා බලන්න. මොකද අන්තිමේට මේ ක්‍රම 3 එකට පාවිච්චි කරන හැටි මම ඔබට කියා දෙනවා. මෙන්න පළමු ක්‍රමය Active Recall, සක්‍රීය මතක කැඳවීම. පාඩම් කරලා නවතින්න එපා. මතකයෙන් උත්සාහ කරන්න. මෙය කියවූ දේ නැවත මතකයට ගෙන ඒමට මොළයට බල කිරීමයි. Active Recall කියන්නේ පොත වහලා මට මතක තියෙන දේ මොනවාද කියලා ලියන්න, එහෙම නැත්නම් කියන්න උත්සාහ කරන එකයි. මේක කරන්නේ කොහොමද? පාඩමක කොටසක් හොඳින් කියවන්න. ඉන්පසුව පොත වසා දමන්න. ඉන්පසුව මතකයෙන්ම එම අදහස් කඩදාසියක ලියන්න, එසේත් නැතිනම් ශබ්ද නගා කියන්න. ඔබට අමතක වූ තැන් හෝ වැරදුණු තැන් නැවත පොත බලා නිවැරදි කරගන්න. මෙම ක්‍රමයෙන් අපිට ලැබෙන වාසි තමයි මොළය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විභාග ප්‍රශ්නවලට උත්තර දෙනවා වගේ පුහුණුවක් අපට ලබා ගන්න පුළුවන්. මම අද ඔබට හඳුන්වා දෙන දෙවන ක්‍රමය Spaced Repetition, වෙන්වෙන්ව නැවත පාඩම් කිරීම. එක දිගට පාඩම් කරලා මතකය විනාශ කරගන්න එපා. එක දිගට පැය ගණන් පාඩම් කරනවා වෙනුවට නැවත පාඩම් කිරීම අතර කාල පරතරයක් තබා ගන්න. මොළයට අමතක වීමට පටන් ගන්නා මොහොතේම නැවත පාඩම් කිරීම වැදගත්. මෙය සිදු කරන්නේ කෙසේද? මුලින්ම අලුත් පාඩමක් ඉගෙන ගන්න. ඉන් අනතුරුව දිනකට පසු මුල්වරට නැවත වරක් එම පාඩම අධ්‍යයනය කරන්න. ඉන්පසු නැවත වරක් දින 3කට පසු දෙවන වරට පාඩම අධ්‍යයනය කරන්න. ඉන්පසු දින 7කට පසුව තුන්වන වරටත් නැවත පාඩම අධ්‍යයනය කරන්න. මෙම ක්‍රමය ඉතාමත් ඵලදායී ක්‍රමයක් වෙනවා. ඇයි මේ ක්‍රමය හොඳ? අමතක වීම අවම කරනවා. ඒ වගේම කාලයත් සමග අමතක වීම අඩු කරනවා. ඒ වගේම තොරතුරු ස්ථීර මතකයට යවන්න මේ ක්‍රමය උදව් වෙනවා. මා අද ඔබට හඳුන්වා දෙන තුන්වන ක්‍රමය Teaching Method, අනිත් අයට ඉගැන්වීම. ඔබේ ගැඹුරු අවබෝධය පරීක්ෂා කරන්න අනිත් අයට උගන්වන්න. ඔබ ඉගෙනගත් සංකීර්ණ සංකල්පයක් ඉතා සරලව වෙනත් අයෙකුට පැහැදිලි කිරීම. මෙය කරන්නේ කෙසේද? මුලින්ම පාඩම ඔබ ඉගෙන ගන්න. ඉන් අනතුරුව මිතුරෙකුට, එසේත් නැතිනම් සහෝදරයෙකුට, නැත්නම් ඔබම සිතේ සිටින කෙනෙකුට එය උගන්වන්න. ඔබට පැටලෙන හෝ සරලව පැහැදිලි කිරීමට නොහැකි වන තැන් සටහන් කරන්න. ඒ නොතේරුණු තැන් පමණක් නැවත පොතෙන් බලලා තේරුම් ගන්න. ඉන් අනතුරුව යලිත් පැහැදිලි කරන්න. මෙම ක්‍රමය ඇයි හොඳ? ඔබ කොතැනද ඇත්තටම දුර්වල කියා වහාම තේරෙනවා. ඒ වගේම තොරතුරු අතර සම්බන්ධතා ගැඹුරින් හඳුනා ගන්න මෙම ක්‍රමය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි ඉගෙන ගත්තා Active Recall වලින් මතකය ශක්තිමත් කරගන්න, ඒ වගේම Spaced Repetition වලින් අමතක වීම වළක්වා ගන්න සහ Teaching Method වලින් ගැඹුරු අවබෝධයක් ලබා ගන්න. මෙන්න මා ඔබට හඳුන්වා දෙන ස්වර්ණමය නීතිය. මේ ක්‍රම 3ම එකට භාවිතා කරන්න. උදාහරණයක් ලෙස පාඩමක් Active Recall වලින් ඉගෙන ගන්න. ඉන්පසු එය Spaced Repetition ක්‍රමයට නැවත පාඩම් කරන්න. අවසානයේදී මිතුරෙකුට උගන්වන්න. ඔබ අදම මේ ක්‍රම 3ෙන් පටන් ගන්නේ කුමක්ද? පහතින් කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වටිනා වීඩියෝව ඔබේ පාඩම් කරන යහළුවන්ටත් ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ සඳහා අපේ channelය subscribe කරන්න.